Hello everyone, welcome back to Hello Shihaya YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? අපේ සුදු මැණික නම් තාත්ති ලංකාවට ආවට පස්සේ තාත්ති අතේමයි. ඉතින් සුදු ලංකාවට ආවට පස්සේ අපි මුලින්ම කරේ නවගමුව පත්තිනි මෑණියන්ගේ දේවාලෙටයි කැලණිය රජමහා විහාරයටයි යන එක. ඉතින් අපි මේ පත්තිනි දේවාලෙට යන ගමන් අපි කියපු වෙලාවේ දේවාලෙ ගොඩක් සෙනග. ඉතින් දුව හොඳටම අඬන්න ගත්තා. වීඩියෝ කරන්න වෙලාවක් තිබුණෙම නෑ එයාව නලවන වෙරෙන්න. දේවාලයට ගිහින් වාහනයට ආවට පස්සේ සුදුමැණික තාත්ති එක්ක පොඩි ඩාන්ස් එකක් දානවා. දැන් අනුප ඒවා ඔක්කොම අමතකයි අපේ මැණිකට. මේ කැලණියේදී චූටි අම්මේ එක්කයි තාත්ති එක්කයි ගත්ත ෆොටෝ එකක්. ඔන්න ඉතින් අපි දැන් එන ගමන්. පේනවද ආච්චි අම්මයි පුංචි චූටි අම්මී එක්ක පොඩි සෙල්ලමක් දානවා. ඊට පස්සේ අපේ ප්‍රධානම දේ වෙලා තිබුණේ සුදුමැණිකගේ කිරි අම්මාවරුන්ගේ දාණය. ඉතින් මුළු ගෙදරම ලස්සනට මල් වලින් සරසලා කහ වතුර ගෙදර වටේටම ඉහලා සුවඳ දුම් අල්ලලා ඒ වගේම ඒ දවසේ නිර්මාංශ වෙලා තමයි අපි පිරිසිදුව දාන දෙන්න ලෑස්ති වුණේ. ඉතින් ගෙදර මල් වලින් සරසන්න මට ගොඩක් උදව් කරා අපේ සමා ඒ වගේම දිල්මිනංගි. එයාලටත් ගොඩක් පිං මේ විදිහට ලස්සනට මල් සැරසිලි කරන්න මට උදව් කරාට. ඒ වගේම අපේ ලොකු නංගි ඒ කියන්නේ පුංචිගේ දුව එයා තමයි මට මේ මල් ගෙනත් දුන්නේ. ඉතින් එයාටත් ගොඩක් පිං මේ මල් ගෙනත් දුන්නට. බුදුහාමුදුරුවන්ටත් මල් පහන් පූජා කරලා පත්තිනි මෑණියන්ගේ ආසනයක් සකස් කළා. මේ තියන්නේ අපි කිරියම්මාවරුන්ට වාඩි වෙන්න හදපු තැන. ඉතින් පාන්දරම කිරියම්මාවරු සුදු පිරුවට ඇඳගෙන මේ විදිහට තමයි අපේ ගෙදරට ආවේ සුදුමැණිකට ආශිර්වාද කරන්න. මම විශ්වාස කරන දෙයක් තමයි අපි ඕනම දෙයක් විශ්වාසයෙන් ගෞරවයෙන් අදහනවා නම් ඒ වගේම ගරු කරනවා නම් ඒ දේවල් වල බලයෙන් අපිට අපේ සෑම කරදරයක්ම දුකක්ම නැති වෙලා යනවා. ඉතින් දුව ඉපදෙන්න ඉති පවා පත්තිනි මෑණියන්ගේ පිහිට මට තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසාම මම ප්‍රාර්ථනා කරන්නේ අපේ සුදුමැණිකට පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය හැමදාම ලැබෙන්න කියලා. ඉතින් පත්තිනි මෑණියන්ටත් දානය පූජා කරලා අපි කිරි අම්මාවරුන්ටත් දානය පූජා කරන්න පටන් ගත්තා. කිරි අම්මාවරුන්ට දානය පූජා කරාට පස්සේ කිරි අම්මාවරු සියලු දෙනාම සුදුමැණිකට වගේම අපේ පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරා. ඉතින් අපේ සුර කුමරිට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. ඒ වගේම මේ ලෝකයේ සියලුම දරුවෝ ආරක්ෂා වේවා. සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා. ඊට පස්සේ කිරි අම්මාවරුන්ගේ දානේ ඉවර වෙලා අපි ගියේ ගලේ දේවාලයට. දුව හම්බෙන්න ඉන්නකොට අපේ අම්මා බාර වෙලා තියෙනවා ගලේ දේවාලයට ගිහින් කිරිපත් බෙදන්න. ඉතින් ඒ බාරය ඔප්පු කරන්න තමයි අපි ගියේ. පේනව නේද? අපි කිරිපත් බෙදනකන් චූටි අම්මේ සුදු බාප්පී එක්ක hina වෙවි සුදුමැණිකේ ඉන්න ලස්සන. ගලේ දේවාලය කියන්නේ හාස්කම් වලින් පිරුණු හරිම නිස්කලංක පරිසරයක තියෙන දෙවොලක්. ඉතින් ගම්බාර දෙවියන්ගේ පිහිටත් ආරක්ෂාවත් මගේ පවුලේ හැමෝටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලටත් පත්තිනි මෑණියන්ගේ ගම්බාර අප්පච්චිගෙත් පිහිට ලැබේවා.